යකඩ කම්බියක් හොඬ වැලේ තද වේ. මස්පිඩු දි รา පත් වන තරමටම වේදනාව විඳි. අහිංසක අලියෙකු ගැන කතා පුවතක් තමයි මේ. කෑමක් හෝ වතුර පොදක්වත් බොන්නට බැරි තරමට මේ වේදනාව උත්සන්න වෙලා තිබේදී සහන කණ්ඩායම් මේ දැවැන්තයව සොයාගත්තේ. සහන සේවකින් ළඟට එනවත් එක්කම මේ අලියා පුදුමාකාර විදිහට සංසුන් වුණා. තමන්ව බේරගන්නට පැමිණි පිරිස මොවුන් බව ඔහුට සහජයෙන්ම වැටහුණා. අඬුවක් භාවිතා කර යකඩ කම්බිය කපනකොට දැනුණු දරාගත නොහැකි වේදනාවේදී පවා මේ සත්වයා කිසිදු කලබලයක් නොකර කුඩා දරුවෙකු වගේ කීකරු වෙලා නිසලව සිටියා. තුවාලයට බෙහෙත් දමන විට දැනුණු අධික දැවිල්ල නිසා හොඬවැල පාලනයකින් තොරව වෙවුලන්නට වුණා. ඒත් Tamanට උදව් කරන අයට රිදීවි යන බියෙන් මෙන් ඔහු ඒ වේදනාව නිහඬවම ඉවසා ගත්තා. විනාඩි 10ක දැඩි පරිශ්‍රමයකින් පසුව තුවාලය පිරිසිදු කරලා ප්‍රතිකාර අවසන් කිරීමට හැකි වුණා. මිනිසා සහ සතුන් අතර ඇති මේ අවබෝධය සහ විශ්වාසයම තවත් මිනිසුන් පිරිසක් විසින් කඩ කිරීම මොනතරම්නම් කනගාටුදායකද?